අපි NMPI ආයතනය විදිහට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි මේ වීඩියෝ පන්තිමාලාව එහෙම නැත්නම් වීඩියෝ පාඨමාලාව ආරම්භ කළේ මේ පසුගිය දිනවල ලංකාව පුරා පැතිර යන COVID-19 වසංගතය නිසා අඩපණ වූ AAT අධ්‍යාපනයට පිටුවහලක් වන්නට. ඒ නිසා ලංකාවේ ඕනෑම තැනක සිටින දුවදරුවන්ට නොමිලේ මේ වීඩියෝ පාඨමාලාව ඔස්සේ මේ AAT පාඨමාලාවට අවශ්‍ය දැනුම් සම්භාරය ලබා ගන්න පුළුවන් වෙන ආකාරයට තමයි අපි මේක සංවිධානය කරලා තියෙන්නේ. ඒ නිසා අපි අද මෙහි පළමු වැඩසටහන විදිහට AAT පළවෙනි අදියරේ මූලික ඉනුම්කරණය එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් විෂය සඳහා ඕගොල්ලන්ට මඟ පෙන්වීමක් කරනවා. ඒතර මේ වීඩියෝ ඔස්සේ ඕගොල්ලන්ට ලැබෙන විෂය කරුණු ටික ඕගොල්ලන්ගේ මේ මූල්‍ය ගිණුම්කරණය විෂයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී ඍජුව වැදගත් වෙනවා. ඒ නිසා ඔබට විභාග ආසන්නයේ වුවත් නිතර පරිශීලනය කළ හැකි ආකාරයට අපි ඊටම සාරාංශගතව මේ වීඩියෝ මාලාව ඔබ වෙත ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. එහෙමනම් අපි ඉස්සෙල්ලාම මේ AAT පළමු අදියරේ මූල්‍ය ගිණුම්කරණ විෂයේ පළමු පරිච්ඡේදය දෙස අපි ඉස්සෙල්ලාම යමු. අපි ගිණුම්කරණය කියන විෂය අපි හඳුනා ගනිද්දී මේ ගිණුම්කරණය කියන විෂය පිළිබඳව අපි මුලින්ම කතා කළ යුතුයි. ඒ ගිණුම්කරණය කියන විෂය අපි කතා කරද්දී මෙන්න මේ ගිණුම්කරණය මොකක් සඳහාද ව්‍යාපාරකරණයේදී භාවිතා කරන්න කියන එක අපි මුලින්ම අධ්‍යයනය කළ යුතුයි. ඒක තමයි අපේ පාඨමාලාවේ එහෙම නැත්නම් මේ විෂයේ මූලිකම පළමු පියවර වෙන්නේ. මොකද්ද මේ ගිණුම්කරණය කියන්නේ? ඇයි ව්‍යාපාරයක ගිණුම්කරණය කියලා කටයුත්තක් කරන්නේ? ඒ තමයි ව්‍යාපාරයත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන පාර්ශවයන් රාශියක් ඉන්නවා. ඒ පාර්ශවයන්ට අපි ගිණුම්කරණයේදී කියනවා ඇල්මැති පාර්ශවයන් කියලා. අපි ගිණුම්කරණයේදී කියනවා ඇල්මැති පාර්ශවයන් කියලා. මෙන්න මේ ඇල්මැති පාර්ශවයන්ට මේ ව්‍යාපාරයත් එක්ක කටයුතු කරගෙන යාමේදී අවශ්‍ය වෙනවා විවිධාකාර වූ තොරතුරු අවශ්‍ය වෙනවා. එහෙනම් මේ අවශ්‍ය වෙන විවිධාකාර වූ තොරතුරු ඔවුන්ට අපි සපයන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අන්න ඒ සැපයීම කරන්නේ ගිණුම්කරණය ඔස්සේ. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති ගිණුම්කරණය කියන විෂය මොකක් සඳහාද ආරම්භ වෙලා තියෙන්නේ? ව්‍යාපාරයක් සමග කටයුතු කරන ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය කරන මොනවා සපයා දීම සඳහාද? තොරතුරු සපයා දීම සඳහා. එහෙමනම් ඔබෙන් අහන්න පුළුවන් පළවෙනි සහ ඊටාම ජනප්‍රිය ප්‍රශ්නය තමයි මොකක්ද ගිණුම්කරණයේ මූලික අරමුණ කියන්නේ? ගිණුම්කරණයේ මූලික අරමුණ නිර්වචනය කරන්නේ අපි ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මැති පාර්ශවයන්ට යම් කිසි තීරණයක් ගන්න අවශ්‍ය කරන තොරතුරු සපයා දීම. ඊළඟට මේ AT පේපර් එකේදී ඔබෙන් අහන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? මේ ගිණුම්කරණය කියන කටයුත්ත ව්‍යාපාරයකදී කරලා මොකද්ද බලාපොරොත්තු වෙන වෙනත් අරමුණු කියන එක. වෙනත් අරමුණු එහෙම නැත්නම් ඕක පොදු පරමාර්ථ කියන නමින් අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රධාන කාර්යයට අමතරව මොකද්ද මේකෙන් තියෙන ප්‍රයෝජනය? එක ප්‍රයෝජනයක් තමයි අපිට තියෙන එක ප්‍රයෝජනයක් තමයි ව්‍යාපාරයේ ක්‍රමවත් වාර්තා තියාගන්න. එහෙනම් ක්‍රමවත් වාර්තා තියාගන්න අපිට මොකක් අවශ්‍ය වෙනවද? ගිණුම් තැබීමක් අවශ්‍ය වෙනවා. දෙවෙනි එක තමයි ව්‍යාපාරයක තියෙන සම්පත් පාලනය කරන්න. ව්‍යාපාරයක තියෙන සම්පත් මොනවා කරන්නද? පාලනය කරන්න. තුන්වෙනි කාරණය තමයි අපිට අවශ්‍ය වෙනවා මේ ව්‍යාපාරය කරගෙන ගිහිල්ලා අපිට මේ ව්‍යාපාරයෙන් ලාභයක් වෙලා තියෙනවද පාඩුවක් වෙලා තියෙනවද කියලා දැනගන්න. ඊළඟ කාරණේ තමයි මේ ව්‍යාපාරය හොඳ මූල්‍ය තත්ත්වයක, ඒ කියන්නේ මේ ව්‍යාපාරය හොඳ තත්ත්වයක තියෙනවද කියලා අපිට දැනගන්න.
ඒ වගේම තවත් එක අරමුණක් අපිට කියන්න පුළුවන් මේ ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික ආරක්ෂා කරගන්න. මොකද මේ ආරක්ෂා කරනවා කියන්නේ මේ ව්‍යාපාරයක් Tamanගේ තියෙන සම්පත් පොත්පත්වල ලිව්වට පස්සේ මේ සම්පත් ආරක්ෂාවක් වෙනවා. සම්පත් ආරක්ෂාවක් වෙනවා. සම්පත් ආරක්ෂාවක් වෙනවා. එහෙනම් අපි බලමු මොකද්ද දැන් අපි කතා කළේ ගිණුම්කරණයේ ව්‍යතිරේක හොවත් පොදු අරමුණු. පොදු අරමුණු අපි ප්‍රධාන වශයෙන් පහකට සාරාංශ කරමු. එකක් තමයි මොකද්ද? ව්‍යාපාරයක් ක්‍රමවත් වාර්තා පවත්වාගෙන යාම. දෙවෙනි එක තමයි ව්‍යාපාරයේ ලාභ ලබලා තියෙනවද පාඩු වෙලා තියෙනවද කියලා දැනගන්න එක. තුන්වෙනි කාරණය තමයි මේ ව්‍යාපාරය හොඳ මූල්‍ය තත්ත්වයක පවතිනවද කියලා දැනගන්න. ඊළඟ එක තමයි මේ ව්‍යාපාරයේ තියෙන සම්පත් මොනව කරගන්නද? ආරක්ෂා කරගන්න. එහෙමනම් අපි මෙන්න මේ වගේ කාරණා ගිණුම්කරණය විශේෂ මුලින්ම ඔයාට බහුවර්ණ ප්‍රශ්නයක් ලෙස අහන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මේ ව්‍යාපාරයත් එක්ක කටයුතු කරන විවිධ පාර්ශවයන් ඉන්නවා කියලා. ඒ පාර්ශවයන්ට අපි කිව්වා ඇල්මැති පාර්ශවයන් කියලා. කවුද මේ ව්‍යාපාරයක් එක්ක කටයුතු කරන පාර්ශවයන්? ව්‍යාපාරයක අයිතිකාරයෝ ඉන්න පුළුවන්. ව්‍යාපාරයක කළමනාකරුවෝ ඉන්න පුළුවන්. ව්‍යාපාරයක ආයෝජකයෝ ඉන්න පුළුවන්. ව්‍යාපාරත් එක්ක කටයුතු කරන තරගකාරී ආයතන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාරයක ගනුදෙනුකරුවෝ ඉන්න පුළුවන්. ව්‍යාපාරයට ණය සපයන අය ඉන්න පුළුවන්. හැබැයි මේ හැම පාර්ශවයකටම අපි කියනවා ඇල්මැති පාර්ශවයන් කියලා. මෙන්න මේ ඇල්මැති පාර්ශවයන් ළමයි අපි ගිණුම්කරණයේදී කියනවා අභ්‍යන්තර සහ බාහිර කියලා. ඇත්තටම ළමයි ව්‍යාපාර අධ්‍යයනයේදී වගේ නෙමෙයි ගිණුම්කරණ විෂයයේදී මේ ඇල්මැති පාර්ශවයන් කියන එක මේ ගිණුම්කරණයේදී ඇල්මැති පාර්ශවයන් කියන එක අභ්‍යන්තර පාර්ශවයන් ලෙස සලකන්නේ එහි කළමනාකාරීත්වය විතරයි. කොටින්ම කියනවා නම් එහි අයිතිකරුවා පවා ව්‍යාපාරයක අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයක් ලෙස සලකන්නේ නැහැ. එහෙනම් බාහිර පාර්ශවයන් තමයි අනෙක් සියලු පාර්ශවයන්. එහෙනම් කවුරු විතරද අභ්‍යන්තර වෙන්නේ? කළමනාකාරීත්වයේ විතරයි. එහෙනම් අපිට පේනවා දැන් ගොඩාක් පාර්ශවයන් ඉන්නවා. හැබැයි ළමයි මේවා දැනගත යුතු කාරණයක් මේ එක් පාර්ශවයකගේ අරමුණ එකිනෙකට වෙනස්. මොකද අයිතිකාරයා ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ ලාභය. එයා බලන්නේ මේක දිගටම කරගෙන යනවද? මේ ව්‍යාපාරයෙන් ප්‍රමාණවත් ලාභයක් ලැබෙනවද කියන එක. හැබැයි ණයකාරයාට වැඩන්නේ මේ ව්‍යාපාරේ ලාභද පාඩුද කියන එක. එයාට වැදගත් වෙන්නේ මොකද්ද? එයාට වැදගත් වෙන්නේ මේ ව්‍යාපාරය දිගටම කරගෙන යයිද මෙයා තමන්ගෙන් ගත්ත ණය මුදල් ටික තමන්ට නිසිලෙස ගෙවා ගන්න පුළුවන් වෙයිද කියන එක. අපි අවසාන වශයෙන් කතා කළේ ඇයි ණය සපයන්නෙකුට තොරතුරු මොකටද? එතකොට ආයෝජකයෙකුට කවුද මේ ආයෝජනකයා කියන්නේ? ව්‍යාපාරයකට අලුතෙන් සල්ලි යොදවන්න බලාපොරොත්තු වෙන කෙනා. එතකොට මේ ආයෝජකයාට මොකටද ව්‍යාපාරයේ තොරතුරු? ඔහුට අවශ්‍ය වෙනවා තමා මේ දාන සල්ලි ටික සුරක්ෂිතද කියලා දැනගන්න. තමාට මේ සල්ලි දැම්මට පස්සේ මේකෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා දැනගන්න. එයාට ප්‍රතිලාභය ඕනේ. එයා මේ ව්‍යාපාරේ දාන්න නැතුව මේ සල්ලි ටික ගිහිල්ලා බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක දාන්න පුළුවන්. එතකොට එයා දැනගන්න ඕනේ මේ ව්‍යාපාරේ දාපුවම එයාට වැඩිපුර ප්‍රතිලාභයක් හම්බෙනවා කියලා. මේ වගේ තමයි ළමයි අපිට එකින් එක වෙන වෙනම කතා කරන්න පුළුවන්. නමුත් අපේ අධ්‍යයනයට එච්චර වැදගත් නැහැ. නමුත් අපි බලන්න ඕනේ එහෙනම් මේ ඇල්මැති පාර්ශවයන්ට මොකටද තොරතුරු. ඊළඟ කාරණය අපි කිව්වා ළමයි එක දෙයක්. මොකද්ද? ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන් ඉන්න ඔවුන්ට තොරතුරු ඕනේ. හැබැයි ඔවුන්ගේ අරමුණු එකිනෙකට වෙනස්.
එහෙනම් දැන් අපි බලන්න යන්නේ මේ එක් එක්කෙනාගේ අරමුණු වෙනස් වෙලා තියෙද්දි අපි ගිණුම්කරණයෙන් දෙන තොරතුරු ඔවුන්ට පාවිච්චි කරන්න නම් මේ තොරතුරු මොන වගේ වෙන්න ඕනේද කියන එක. මේ තොරතුරු මොන වගේ වෙන්න ඕනේද කියන එක. එතකොට දැන් අපි එහෙනම් බලන්න යන්නේ ව්‍යාපාරයක හොඳ තොරතුරක මොනවද තියෙන්න ඕන ලක්ෂණයන් කියලා. දැන් අපි කිව්වා තොරතුරක් හොඳ තොරතුරක් වෙන්න නම් එහෙම නැත්නම් ඕනම ඇල්මැති පාර්ශවයකට තමන්ගේ අරමුණක් ඉෂ්ට කරගන්න ගිණුම් කරන තොරතුරක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ තොරතුර තුල මෙන්න මේ වගේ ලක්ෂණ පවතින්න ඕනේ. ඒ තමයි ඒ ලක්ෂණ ගිණුම්කරණයේදී කියනවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා කියලා. එක වර්ගයකට කියනවා මූලික ලක්ෂණ, අනික් වර්ගයට කියනවා වැඩි දියුණු කිරීමේ ලක්ෂණ කියලා. එක වර්ගයක් මූලික ලක්ෂණ, දෙවෙනි වර්ගය වැඩි දියුණු කිරීමේ ලක්ෂණ. එතකොට AAT පළමු අදියරේදී තාම ජනප්‍රියම ප්‍රශ්නය තමයි මේ ගිණුම් තොරතුරු වල තියෙන මූලික ලක්ෂණ. එතකොට මේ මූලික ලක්ෂණ දෙකක් පවතිනවා. මොකක්ද මේ? අදාළ බව සහ විශ්වාසනීය නියෝජනය. අදාළ බව සහ විශ්වාසනීය නියෝජනය. මොකක්ද මේ අදාළයි කියලා කියන්නේ? මේ අදාළයි කියන්නේ අපි ලබා දෙන තොරතුරක් යම් කෙනෙක්ගේ තීරණයක් වෙනස් කරන්න හේතු වෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මම කොහේ හරි ව්‍යාපාරයක සල්ලි දාන්න යනවා කියලා. එතකොට කෙනෙක් කියනවා ඔය ව්‍යාපාරේ සල්ලි දාන්න එපා, ඔයාව අමාරු වෙටයි කියලා. එහෙනම් ඒ වෙලාවේදී මම ඒ ව්‍යාපාරේ සල්ලි නොදා ඉන්නවා නම් මම කියනවා ඒ තොරතුර මොන තොරතුරක් වුණා කියලාද? අදාළ තොරතුරක් වුණා කියලා. ඇයි මගේ තීරණය වෙනස් කරන්න ඒක හේතු වුණා. එහෙනම් මොකද්ද ළමයි අදාළයි කියලා කියන්නේ? යම් කිසි තීරණයක් වෙනස් කරන්න හේතු වෙනම්. දෙවෙනි එක තමයි තොරතුරක් හොඳ තොරතුරක් වෙන්න නම් විශ්වාසනීය භාවයක් තියෙන්න ඕනේ. මේ විශ්වාසනීය භාවය ඇති කරන ප්‍රධාන කාරණා තුනක් අපිට දකින්න ලැබෙනවා ළමයි ගිණුම්කරණයේදී වගේම තමයි සාමාන්‍ය ලෝකයේදී. යමක් විශ්වාස කරන්න නම් අපිට තියෙන්න ඕන පළවෙනි දේ තමයි ළමයි මොකද්ද? නිවැරදි බව. පළවෙනි දේ තමයි මොකද්ද? නිවැරදි බව. දෙවෙනි එක තමයි මේ තොරතුර අංග සම්පූර්ණ හේවත් මොන තොරතුරක් වෙන්න ඕනේද? සම්පූර්ණ තොරතුරක් වෙන්න ඕනේ. අපිට ළමයි අසම්පූර්ණ එහෙම නැත්නම් කොටසක් තොරතුරු හම්බෙලා අපිට තීරණයක් ගන්න බෑ. තුන්වෙනි එක තමයි ළමයි අපිට ලබා දෙන තොරතුරු පක්ෂග්‍රාහීව ලබා දෙන්න හොඳ නෑ. අපි කියනවා තොරතුරු ලබා දෙන්න ඕනේ කොහොමද? අපක්ෂපාතීව එහෙම නැත්නම් මධ්‍යස්තව ඉඳලා. එතකොට තමයි අපිට හොඳ තීරණයක් ගන්න පුළුවන්. එහෙනම් ළමයි මොකද්ද කිව්වේ? විභාගෙදී අහන්න පුළුවන් කාරණා කිහිපයයි තියෙන්නේ. එකක් මූලික ලක්ෂණ, ඒක කොටස් දෙකයි අදාළ බව සහ මොකද්ද විශ්වාසනීය නියෝජනය. මේ විශ්වාසයක් ඇති වෙන්න හේතු වෙන කාරණා තුනක් තියෙනවා. එහෙනම් ඊළඟට එක තමයි මේක AAT විභාගෙදී මෙතෙක් නම් අහලා නැහැ, නමුත් අහන්න පුළුවන්. ඒ තමයි වැඩි දියුණු කිරීමේ ලක්ෂණ. මේ වැඩි දියුණු කිරීමේ ලක්ෂණ 4ක් තියෙනවා. පළවෙනි එක තමයි සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට අපේ තොරතුර තව එකක් එක්ක සසඳන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි කාලීන බව. මේ කාලීන බව කියලා කියන්නේ අපි ලබා දෙන තොරතුරක්. අපි ලබා දෙන තොරතුරක් ඉක්මනින් අපි ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ තොරතුරක් පරක්කු වෙලා දීලා වැඩක් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ජනාධිපතිවරණයක් තිබුණා කියලා. එතකොට මේ ඉල්ලන අපේක්ෂකයෙක් පිළිබඳ කිසියම් තොරතුරක් ජනාධිපතිවරණේ ඉවර වෙලා දෙනවා. එතකොට ඉවර වෙලා දුන්නට ඒක කොච්චර වැදගත් තොරතුරක් වුණත් වැඩක් නැහැ. ඇයි අපිට අපේ තීරණය ගද්දී ඒක පාවිච්චි කරන්න බැරි වුණා. තුන්වෙනි ලක්ෂණය තමයි සත්‍යාපනය කරන්න. අපි කියන තොරතුරක් සත්‍යාපනය කරනවා කියන්නේ ළමයි ඔප්පු කරනවා. ඔප්පු කරන්න මොනවද තියෙන්න ඕනේ? සාක්ෂි.
එහෙනම් අපි තොරතුරු ලබා දෙද්දී මොනව සහිතව ඉදිරිපත් කරන්න ඕනේද? සත්‍යාපනය කළ හැකි සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න ඕනේ. අවසාන කාරණය තමයි ළමයි මොකද්ද? අවබෝධ කරගත හැකි බව. එහෙම නැත්නම් අපි මේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ ඊටාම සරලව. එහෙනම් ඔයාගෙන් AAT විභාගයේදී අහන්න පුළුවන් ප්‍රශ්න තුනයි තියෙන්නේ. එකක් තමයි මූලික ලක්ෂණ දෙක මොනවද කියලා. දෙවෙනි එක තමයි ඔයාගෙන් අහන්න පුළුවන් අදාළ බව කියන්නේ මොකක්ද කියලා. තුන්වෙනි එක ඔයාගෙන් අහන්න පුළුවන් වැඩි දියුණු කිරීමේ ලක්ෂණ මොනවද කියලා. එහෙනම් මේ කොටසින් ඔයාගෙන් අහන්න පුළුවන් එච්චරයි. රයිට්. දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩකට කලින් අපි කිව්වා තොරතුරක් මොනවටද වැදගත් වෙන්නේ. තොරතුරක් කොහොමද අපි පාවිච්චි කරන්නේ. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ මේ ලබා දෙන තොරතුරු මොන වගේද? ළමයි තොරතුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් මේ වගේ. එක තමයි මූල්‍ය තොරතුරු. මොනවද මූල්‍ය තොරතුරු කියන්නේ? මුදල්මය අගයකින් ප්‍රකාශ කරන්න පුළුවන් දේවල්. එතකොට තව જાතියක් තියෙනවා ළමයි මූල්‍යමය නොවන තොරතුරු කියලා. මූල්‍යමය නොවන කියන්නේ මුදල්මය අගයකින් ප්‍රකාශ කරන්න බැරි ඒවා. මුදල්මය අගයකින් ප්‍රකාශ කරන්න බැරි ඒවා. මොනවද උදාහරණයක් විදියට? ආයතනයේ වාහන කීයක් තියෙනවද? සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? ආයතනයේ කොච්චර බැංකු ගිණුම් ප්‍රමාණයක් තියෙනවද? හැබැයි ළමයි ව්‍යාපාරයක තීරණ ගන්න අයට මූල්‍ය තොරතුරු වගේම මූල්‍යමය නොවන තොරතුරුත් වැදගත් වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ තොරතුරු ලබා දීමේදී තොරතුරු වර්ග දෙකකට බෙදනවා. මේ තොරතුරු ළමයි පාවිච්චි කරන ඇල්මැති පාර්ශවයන් ඉන්නවා කියලා අපි කිව්වනේ. මෙන්න මේ පාර්ශවයන්ට මේ තොරතුරු ලබා දෙද්දී අපි ආවට ගියාට ලබා දෙන්නේ නැහැ. මේ තොරතුරු ඔවුන් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක මත නැවත තොරතුරු වර්ගීකරණය කරනවා අපි ප්‍රධාන කොටස් දෙකකට. මොකද්ද කොටස් දෙක? දැන් අපි ඉස්සෙල්ලා කිව්වා තොරතුරු වර්ගීකරණය කළා මූල්‍ය තොරතුරු සහ මූල්‍ය නොවන තොරතුරු. මොකක් මතද තොරතුරු වර්ග කළේ? මේක මුදලින් අයින්න පුළුවන්ද බැයිද කියන එක මත. තවත් තොරතුරු වර්ගීකරණයක් තියෙනවා ළමයි. මොකක්ද තොරතුරු වර්ගීකරණය? අපි තොරතුරු වර්ග කරනවා කවුද පාවිච්චි කරන්න කියන එක මත. එහෙනම් යම් තොරතුරක් කළමනාකරුවෝ විතරක් පාවිච්චි කරනවා නම් ආන්ගේ තොරතුරු වලට අපි කියනවා කළමනාකරන ගිණුම් කරන තොරතුරු කියලා. මොන ගිණුම් කරන තොරතුරුද? කළමනාකරන ගිණුම් කරන තොරතුරු කියලා. ඒ වගේම ළමයි මේ තොරතුරු හැම කෙනෙක්ම පාවිච්චි කරනවා නම් මේ තොරතුරු හැම කෙනෙක්ම පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ කළමනාකරුවා, අයිතිකරුවා, සේවකයා, ආයෝජකයා මේ හැම කෙනෙක්ම පාවිච්චි කරනවා නම් ආන්ගේ තොරතුරු වලට කියනවා මූල්‍ය ගිණුම් කරන තොරතුරු කියලා. මොකද්ද අපි කිව්වේ? තොරතුරු පාවිච්චි කරන්නේ කවුද කියන එක මත කොටස් දෙකයි. එක කළමනාකරන ගිණුම් කරන තොරතුරු, දෙවෙනි එක මූල්‍ය ගිණුම් කරන තොරතුරු. ඔයාගෙන් AAT විභාගයේ අහන ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි මොකද්ද? තොරතුරු මූල්‍ය සහ කළමනාකරන ලෙස වර්ග කරන්නේ මොන පදනමින්ද කියන එක. මොකද්ද මේ පදනම පාවිච්චි කරන්නේ කවුද කියන එක මත. එහෙමනම් දැන් අපි බලමු මේ තොරතුරු වර්ග දෙක අතර මොන වගේ වෙනස්කම්ද දකින්න පුළුවන් කියලා. දැන් අපි පොඩ්ඩකට කලින් කිව්වා තොරතුරු කවුද පාවිච්චි කරන්න කියන එක මත ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මූල්‍ය සහ කළමනාකරන. දැන් අපි බලන්න යන්නේ මේ අතර තියෙන ප්‍රධාන වෙනස්කම් කීපයක්. අපෙන් විභාගෙදී අහන්න පුළුවන් මේ වෙනස්කම් උපරිම දෙකක් හෝ තුනක් තමයි. ඒ නිසා ඔයා මතක තියාගන්න ඕනේ මොනවද වෙනස්කම්. මම ඉස්සෙල්ලා නිර්වචනයේදී කිව්වා වගේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු කියන්නේ යම් තොරතුරක් සියලු පාර්ශවයන්. ඒ කියන්නේ හැමෝම පාවිච්චි කරනවා නම් ඒ තොරතුර මූල්‍ය ගිණුම් කරන තොරතුරක්. ඒ වගේම යම් තොරතුරක් කළමනාකාරීත්වය විතරයි නම් පාවිච්චි කරන්නේ ඒක කළමනාකරන ගිණුම් කරන තොරතුරක්. ඒ වගේම තමයි
මුදලින් මයින්ඩ් පුළුවන් තොරතුරු ටික විතරක් ඉදිරිපත් කරනවා නම් ආන් ඒකට කියනවා මොන ගිණුම් කරන තොරතුරක් කියලාද? මූල්‍ය ගිණුම් කරන තොරතුරක්. ඒ වගේම මුදලින් මයින්ඩ් පුළුවන් ඒවා වගේම මයින්ඩ් බැරි ඒවත් ඉදිරිපත් කරනවා නම් ආන් ඒක මොන ගිණුම් කරන තොරතුරක් වෙනවද? කලමනාකරන ගිණුම් කරන තොරතුරක් වෙනවා. ඒ වගේම තමයි දැනට සිදු වෙච්ච, එහෙම නැත්නම් දැනට සිද්ධ වෙලා ඉවර අතීත තොරතුරු විතරක් පාවිච්චි කරනවා නම් ආන් ඒ තොරතුරට කියනවා මොන තොරතුරක් කියලාද? මූල්‍ය ගිණුම් කරන තොරතුරක් කියලා. ඒ වගේම තමයි අතීත තොරතුරු වගේම අනාගත කියලා කියන්නේ අපි ඇස්තමේන්තු කරන දේවලුත් අපි ඉදිරිපත් කරනවා නම් ආන් ඒකට කියනවා මොන ගිණුම් කරන තොරතුරක් කියලාද? කලමනාකරන ගිණුම් කරන තොරතුරක් කියලා. අවසාන කාරණය තමයි මේ තොරතුරු අපි ඉදිරිපත් කරද්දී හැම ව්‍යාපාරයක්ම සකස් කරන ආකාරයට හේවත් පොදුවේ පිළිගත්ත විදිහට අපි ඉදිරිපත් කරනවා නම් ඒ මූල්‍ය ගිණුම් කරන තොරතුරක්. ඇයි එහෙම ඉදිරිපත් කරන්නේ? ඇයි එහෙම ඉදිරිපත් කරන්නේ? මේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු සියලු දෙනා පාවිච්චි කරනවා කිව්වනේ. එතකොට ඒවා වෙන ව්‍යාපාරවල ඒවත් එක්කත් මොනවා කරලා බලන්න පුළුවන්ද? සසඳලා බලන්න පුළුවන්. හැබැයි මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ අපි කලමනාකාරීත්වයට විතරයිනේ. ඒ නිසා අපි ඉදිරිපත් කරනවා කලමනාකාරීත්වයේ අභිමතය පරිදි කියන්නේ කලමනාකාරීත්වයට ඕන විදිහට. හැබැයි ළමයි යම් කිසි ව්‍යාපාරයකට හිතෙනවා නම් පොදුවේ පිළිගත්ත විදිහටම කලමනාකාරීත්වයට ඉදිරිපත් කරන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට පුළුවන් Tamanට ආවේනික ක්‍රමයකට මේ කලමනාකරන ගිණුම් කරන තොරතුරු ඉදිරිපත් කරන්න. අපි දැන් කිව්වා මූල්‍ය ගිණුම් කරන තොරතුරු සහ කලමනාකරන ගිණුම් තොරතුරු කියලා භාවිතය මත, ඒ කියන්නේ කවුද පාවිච්චි කරන්න කියන එක මත කොටස් දෙකකට බෙදනවා කියලා. මෙන්න මේ කොටස් දෙක ඔයාට AT විභාගෙදී අහන්න පුළුවන් මොකක් කියලාද? ගිණුම් කරණයේ ප්‍රභේද දෙක මොනවද කියලා. එහෙනම් ප්‍රභේද දෙක මොනවද කියලා ඇහුවොත් මොකද දෙන උත්තරය? මූල්‍ය ගිණුම් කරණය සහ මොන ගිණුම් කරණය කියලාද? කලමනාකරන ගිණුම් කරණය කියලා.